Hello friends, today I'm going to talk about the elements of a poem. ඉතින් අද අපි කතා කරනවා poem එකක තියෙන අංග. First of all, let's see what a poem is. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද poem එකක් කියන්නේ කියලා. A poem is a piece of writing that expresses feelings, ideas or stories using rhythm and beautiful language. ඉතින් ලස්සන භාෂාවක් භාවිතා කරලා අපි අපගේ අදහස් හැඟීම් ඕ කතාවල් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් ඉදිරිපත් කරන ලියවිල්ලකට අපි කියනවා poem එකක් කියලා. Okay, let's see the elements of poem step by step. එකම අදහසක් හෝ තේමාවක් පිළිබඳ ඉදිරිපත් කරන පේලි කිහිපයකින් සමන්විත කවියක කොටසකට අපි කියනවා stanza එකක් කියලා. poem එකක පේලියකට අපි කියනවා line එකක් කියලා. Is a repetition of similar endings. ඉතින් වචනවල අග ශබ්ද සමාන වෙනකොට සවුන්ඩ් එකට අපි කියනවා rhymes කියලා. rhyme එකක් කියන්නේ වචනවල අග ශබ්ද සමාන වෙන ඒවට. එතකොට rhyme scheme එකක් කියන්නේ මොකද්ද? rhyme scheme එකක් කියන්නේ කවියක rhyming words යෙදෙන ආකාරය. අපි මේක AB AB ඒ වගේම AA ආකාරයට විවිධ විදිහට වෙනස් වෙනවා. කවියක තියෙන rhymes යෙදෙන ආකාරය අපි rhyme scheme එකක් කියලා කියනවා. කවියක simile කියන්නේ මොකටද? simile එකක් කියන්නේ like හරි as හරි දාලා යම් දෙයක් යමකට සමාන කරනවට අපි කියනවා simile එකක් කියලා. ඔයාලට උදාහරණයක් විදිහට මේක බලන්න පුළුවන්. He is brave like a lion. එතකොට metaphor කියන්නේ යම්කිසි දෙයක් like or as නැතුව direct කෙලින්ම යමකට convey කරනවා. අපි ඒකට කියනවා metaphor කියලා. ඔයාලට මේ example එකෙන් බලන්න පුළුවන් metaphor කියන්නේ මොකක්ද කියලා. Time is a thief. අපි කෙලින්ම මේක convey කරනවා as like නැතුව. ඉතින් අපි මේ වගේ වැඩ කියනවා metaphor කියලා. එතකොට personification කියන්නේ මිනිස්සෙකුට තියෙන ගතිගුණ සතෙකුට හරි යම්කිසි වස්තුවකට යොදා භාවිතා කරන එකට අපි කියනවා personification කියලා. alliteration කියන්නේ වචන කීපයක ආරම්භක sound එක එකම sound එකකින් ආරම්භ කිරීම අපි ඒකට කියනවා alliteration කියලා. assonance කියන්නේ මොකද්ද? vowel sounds නැවත නැවත භාවිතා කිරීම. consonant sounds නැවත නැවත භාවිතා කිරීම. onomatopoeia කියන්නේ යම්කිසි දෙයකින් ඇහෙන ශබ්දයේ වචන කියද්දිත් ඇහෙනවා අපි. ඒවට කියනවා onomatopoeia කියලා. Theme is the main idea of the poem. poem එකේ තියෙන ප්‍රධාන අදහස idea එක. අපි ඒකට කියනවා theme එක කියලා. එතකොට tone එක කියන්නේ කවියාගේ මනෝභාවය, එයාගේ attitude එක, mood කියන්නේ අපිට කවිය කියවද්දී අපිට දැනෙන හැඟීම, අපිට හිතට එන හැඟීම. ඒකට අපි කියනවා mood එක කියලා. අපිට දැනෙන හැඟීම, කවිය කියවද්දී අපිට දැනෙන හැඟීම. ඒකට අපි කියනවා mood එක කියලා.